අයිබෝවන් බබාලා අම්මලා හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ English for Kids and Moms channel එකේ පළවෙනිම වීඩියෝ එකත් එක්ක. අපි මේ channel එකෙන් බබාටයි අම්මටයි දෙන්නටම ගෙදරදී සහ වෙනත් කටයුතු වලදී ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු කරනවා. මේක තන්නේ කරම ඉංග්‍රීසි කතා කරන වැඩසටහනක්. කිසිම දෙයක් පොත්වල ලියලා ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයා පිළිපදින්නම අවශ්‍ය කරුණු තුනක් තියෙනවා. පළවෙනි දේ තමයි අපි දාන හැම වීඩියෝ එකක්ම කිහිප සැරයක් බලන්න ඕන. අඩුම තරමේ දෙසරයක් තුන් සැරයක්වත්. දෙවෙනි කාරණේ තමයි ඒ බලන හැම වෙලාවකදීම මමත් එක්ක මම කියලා දෙන වාක්‍ය ලැජ්ජ නැතුව කට ඇරලා කතා කරන්න ඕන. ඊළඟ එක වැදගත්ම දේ ඔයාලා ගෙදර එදිනෙදා කටයුතු වලදී මේක භාවිතා කරන්න පුළුවන් හැම අවස්ථාවකදීම බබයි අම්මයි දෙන්න ඉංග්‍රීසියෙන් ඒ අදහස් ප්‍රකාශ කරන්න කතා කරන්න ඕන. රයිට්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු පළවෙනි පාඩමට. අද පාඩමේ සීන් එක ගැන පොඩි විස්තරයක් කරොත් සීන් එක වෙන්නේ ගෙදර වාඩි වෙලා ඉන්නවා අම්මයි දුවයි පුතයි. ඔහොම ඉන්න අතරේ පුතාට එකපාරට බඩගින්නක් කියලා එයා බඩගිනී කියනවා. දුවත් බඩගිනී කියනවා. අම්මා අහනවා එයාලට මොනවද ඕන කියලා. ඊට පස්සේ ඒ ඕන දේ හදලා දෙන්න මේ කට්ටිය කුස්සියට යනවා. ඕක තමයි සිදුවීම. ඒතකොට සිදුවීමේදී අද ඔයාලා ඉගෙන ගන්නවා දරුවෙක් කොහොමද පුතේ ඔයා කොහොමද බඩගිනී කියලා අම්මට කියන්නේ. ඔයා ඒක අද ඉගෙන ගන්නවා. ඊට පස්සේ අම්මා අහනවා ඔයාට මොනවද කන්න ඕන කියලා. ඊට පස්සේ ඔයාට ඕන දේ කියනවා පුතේ. දරුවා ඉල්ලනවා එයාට ඕන දේ ඉංග්‍රීසියෙන්. අන්න ඒ වාක්‍ය රටාවන් ටික තමයි අපි දැන් ඉගෙන ගන්නේ. රයිට්. එහෙනම් අපි යන් දෙබස් මාලාවට. රයිට්. පුතා මුලින් කියනවා අම්මේ මට බඩගිනි. අම්මා I am hungry. අම්මේ මට බඩගිනි කියලා කොහොමද කියන්නේ? අම්මා I am hungry. කියන්න අම්මා I am hungry. ඒතර දුව කියනවා මටත් බඩගිනි. මටත් බඩගිනි. කොහොමද කියන්නේ? අම්මා I am hungry too. ඒ මටත් කියන එක highlight වෙන්නේ to කියන වචනේ අන්තිමට දාපුවාම. අම්මා I am hungry too කියන්න. අම්මා I am hungry too. මටත් බඩගිනි. ඊට පස්සේ අම්මා අහනවා හරි මොනවද දෙන්නට කන්න ඕන? මොනවද ඔයාලට කන්න ඕන? Okay, what do you want to eat? Okay, what do you want to eat? කියන්න. Okay, what do you want to eat? ඒතර දුව කියනවා මුලින්ම මට ඕන බිත්තර. මට ඕන බිත්තර කොහොමද කියන්නේ? I want eggs. I want eggs කියනවා. පුතා බිත්තර වලට කැමති නැහැ. එයා කියනවා ඕ මම නම් කැමති නැහැ බිත්තර වලට. I don't like eggs. මම කැමති නැහැ බිත්තර වලට. I don't like eggs. එයා කියනවා මට ඕන සමපෝස. I want සමපෝස. I want සමපෝස කියන්න. I don't like eggs. I want සමපෝස කියන්න. I want සමපෝස. හොඳයි. ඊට පස්සේ අම්මා අවසානට කියනවා හරි යමු කට්ටියම කුස්සියට. හරි යමු කුස්සියට. ඔක මොකක් හරි අද සිංහල අදහස ලොකුට හිතන්න එපා. Okay, let's go to the kitchen. Okay, let's go to the kitchen. හරි යමු කට්ටියම කුස්සියට. මම සමපෝස ටිකක් හදලා දෙන්නම්. I will make some සමපෝස. I will make some සමපෝස. හරි රිපීට් කරන්න මාත් එක්ක. හරි යමු කට්ටියම කුස්සියට කියන්නේ. Okay, let's go to the kitchen. Okay, let's go to the kitchen. ඊළඟ කියනවා I will make some සමපෝස කියන්න. I will make some සමපෝස. right එහෙනම් ඔන්න මාත් එක්කම මේ සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන් කියන යන්. අම්මා I am hungry. අම්මා I am hungry too. කියන්න මම පොඩි වෙලාවක ඉන්න ඔයාලා ඒ වෙලාවේ ඔයාලා ඒක කියන්න. Okay, what do you want to eat? I want eggs. I don't like eggs. I want samaposa. I don't like eggs. I want samaposa. Okay, let's go to the kitchen. I will make some samaposa. right මම හිතනවා ඔයාලා මාත් එක්ක මේක කිව්වා කියලා ඒක හොඳට ලැජ්ජ නැතුව කට ඇදලා කිව්වනම් ওই වචන නිකම්ම ඔයාලට වදිනවා. right ඊට පස්සේ අපි බලමු මේ වාක්‍ය රටාවන් කොහොමද වෙනත් අවස්ථාවල යොදාගන්නේ. මේ රටාව යොදාගෙන ඔයාලට තව වාක්‍ය ගොඩාක් හදන්න පුළුවන්. මම කීපයක් කියන්නම් මේවා ගැන ලොකුට හිතන්න එපා. දැන් අර උඩ කතා කරපු වාක්‍ය ටික විතරක් කතා කරලා ප්‍රැක්ටිස් කරලා නමුත් මේවා නිකන් දැනගන්න කියන්නේ. හොඳේ. I am hungry. I am hungry කියන්නේ මට බඩගිනි. ඒවා කියනකොට මට තිබහයි. I am thirsty. මට රස්නේ. I am hot. මට සීතලයි. I am cold. ඒ වගේ වාක්‍ය හදන්න පුළුවන්. ඊට what do you want to eat? ඔයාලට මොනවද කන්න ඕන කියලා අහන එක. What do you want to eat? ඒ වගේ රටාවක් තමයි. ඔයාලට බොන්න ඕන මොනවද කියලා. What do you want to drink? ඔයාලට මොනවද බොන්න ඕන? What do you want to drink? එහෙම නැත්නම් ඔයාලට මොනවද ඕන? හිතන්න කවුරු හරි මොන හරි දෙයක් ඉල්ලගෙන යන්න ආපු කෙනෙක් හරි ඔයාලට මේ මොනවද කියලා නෑ මොනවද ඕන කියලා කෙලින්ම අහනවා. What do you want? What do you want? ඔයාලට මොනවද ඕන? ඊට පස්සේ I want eggs. මට බිත්තර ඕන කිව්වා වගේ ඕනම දෙයක් ඕන කියන්නේ මේ I want කියන වචන දෙක දාලා ඒ අවශ්‍ය දේ කියන්න පුළුවන්. I want eggs. මට ඕන බිත්තර. I want a chocolate. මට chocolate එකක් ඕන. I want a ball. මට බෝලයක් ඕන. I want a doll. මට බෝනික් එකක් ඕන. I want a shirt. මට shirt එකක් ඕන. ඒ වගේ I want කියන වචනේ
දාලා මේ කරනවා. ඊට පස්සේ I don't like eggs. මම බිත්තර වලට කැමති නැහැ. පුතා කියනවා අපෝ මම බිත්තර වලට කැමති. I don't like eggs. ඒ වගේ වෙලා අකමැති දෙයක් කොහොමද කියනවා? බත් කන්න කැමති නැත්තම් I don't like rice. ඔයා මගේ දුව සාමාන්‍යයෙන් ගවුම් අඳින්න කැමති නැහැ. එයා කියනවා මට ගවුම් එපා මම ගවුම් කැමති නැහැ. මට මේ ටී-ෂර්ට් එකක් ඕන කියලා කියනවා. ඒතකොට ඒ ගවුම කැමති නැහැ කියන එක ඒ දුව කොහොමද කියන්න ඕන? I don't like frocks. සාමාන්‍යයෙන් හරියම දෙනම් I don't like wearing frocks වෙන්න ඕන. නමුත් අපි මේක සරලවම ඉගෙන ගන්න දැනට. එයා ගවුම් අඳින්න කැමති නැති එකට එයා කියනවා I don't like frocks. ඊට පස්සේ හිතන්න ක්‍රිකට් ගහන්න කැමති කෙනෙක් ඉන්නවා. එයා කැමති නැහැ ෆුට්බෝල් වලට. එයාට කියන්න ඕන I don't like football. මම ෆුට්බෝල් වලට කැමති නැහැ. I don't like football. right ඒ වගේ. ඊට පස්සේ ඔන්න ඊළඟට අම්මා කිව්වා let's go to the kitchen. හරි අපි කුස්සියට යමු. කුස්සියට යනවා වගේ ඉස්කෝලේට යමු. ටවුන් එකට යමු. ඕන එකට අපිට මේ වාක්‍ය රටාව යොදා ගන්න පුළුවන්. let's go to the school. අපි ඉස්කෝලේ යමු. උදේ කට්ටිය ලෑස්ති වෙලා කට්ටියම යනකොට let's go to the school. ඊට පස්සේ ඔන්න හවස ටවුන් එකට යන ලෑස්තිලා ඉන්නවා. let's go to the town. අපි ටවුන් එකට යමු. එහෙම නැත්නම් මේ මොකුත් නැතුව let's go කියලා කියන්නත් පුළුවන් ඕන අවස්ථාවක. let's go දැන් කොහරි යන ලෑස්තිලා කෙනෙක් කියනවා let's go හරි යමු අපි යමු පරක් වෙලා let's go කියලා කියනවා. ඊට පස්සේ I will make some samosa. මම සම්පෝස ටිකක් හදලා දෙන්නම් ඔයාලට කියලා කියවන I will make some samosa. ඒ I will make කියන එක ඕන තැනට යොදන්න පුළුවන්. I will make some tea. මම තේ ටිකක් හදන්නම්. ගෙදරට කට්ටියට ඇවිල්ලා ඉන්නවා. එයාලා සාලේ ඉන්නකොට ඔයා යනවා I will make some tea කියලා ඔයා යනවා කුස්සියට තේ එකක් හදාගෙන. ඊට පස්සේ ඔයාගේ husband හරි ආයේ බබෙක් හරි කමන්නේ කියනවා මට මේ බඩගිනි කියලා. ඒතර ඔයා කියනවා හවසේ කියලා දෙනවා I will make something to eat. I will make something to eat. මම කන්න මොනවා හරි හදන්න. right. අපි දැන් මේ අවසන් කොටසට ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝ ඉවර කරන්න කලින් අපේ අම්මලාට තියෙන පොඩි අභියෝගයක්. ඊළඟ පාර ඔයාලගේ දරුවන්ට බඩගිනි වුණාම සිංහලෙන් අහන්නේ නැතුව එයාලගෙන් අහන්න what do you want to eat කියලා. what do you want to eat ඔයාට මොනවද කන්න ඕන. එතකොට ඔයාගේ දරුවා උත්තර දෙන්න ඕන I want a biscuit. මට බිස්කට් එකක් ඕන. I want rice. මට බත් ඕන. I want eggs. ඒ වගේ අපි කතා කරපු ඕන එකක් මේ I want කියලා දාලා එයා උත්තර දෙන්න ඕන. මේක අද ඉඳන්ම හැමදාම පුරුදු කරන්න. ඔයාලා normal වැඩ කරනකොට මෙන්න මේ වාක්‍ය රටාව යොදන්න අවස්ථාවක් ලැබුණ ගමන් ඔය කට්ටිය මේ දෙබස් දෙන්න කතා කරන්න. ඊට කලින් දැන් ටිකක් වීඩියෝ ඉවරන ගමන් ආයෙ සැරයක් ඔයයි බබයි දෙන්න මේක ප්‍රැක්ටිස් කරන්න දෙතුන් සැරයක්. මේක අම්මර නැතත් දරුවෝ හරි උඩ ඉගෙන ගන්න වචනයක් හරි. ඒ වගේම තමයි මේ දැම්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලා කැමති ඊළඟ පාඩම මොන වගේ එකකටද කියලා. ඔයාලගේ ඉල්ලීම අනුව next lesson එක මම ප්ලෑන් කරන්න. ඒ වගේම ඔයාලා අපේ English for Kids and Moms channel එකට කැමති නම් අමතක නොකර දැම්ම subscribe button එක click කරලා bell icon එකත් press කරන්න. එතකොට අපේ දෛනික පාඩම් කිසිවක් ඔයාලට මග හැරෙන්නේ නැහැ. පාඩම කරපු විදිය හොඳයි නම් සහ පැහැදිලි නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම ප්‍රායෝගික ඉංග්‍රීසි දෙබසක් එක්ක ඊළඟ පාඩුවෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. ජයශ්‍රී.